ආයිබන් දේවපුතේ ඉතින් අදත් ඔයාලා ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න ලබනවා රොයල් ඩ්‍රැගන් නයිට් චෙස් YouTube channel එක වෙත. ඉතින් කොහොමද ඔයාලට මේ වෙනකන් කරපු වීඩියෝ බැලුවද දෙයක් ඉගෙන ගත්තද? ඉගෙන ගත්තන එක තමයි අපේ සතුට. ඉතින් දේවපුතේ පාඩම පටන් ගන්න කලින් කියන්න ඕනේ හැමදාම වගේ හොඳට වීඩියෝ බලන්න, ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න, ඒ වගේම subscribe කරන්න. subscribe කරලා අපිට සහයෝගය දෙන්න. මොකද හරි විදියට හරි චෙස් උගන්නන්න තමයි අපේ channel එකෙන් කරන්නේ. හරිම චෙස් උගන්නන එක තමයි අපේ channel එකේ ප්‍රධාන පරමාර්ථය. ඉතින් ඕගොල්ලෝ දැන් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගත්තා නම් ඒක තමයි අපේ සතුට. ඉතින් දුවේ පුතේ අදත් උගන්නන්න තියෙන්නේ අලුතෙන් චෙස් ඉගෙන ගන්න දුවල පුතාලට තමයි පාඩම තියෙන්නේ. ඉතින් අපි අලුතෙන් දුවල පුතාලට ඉත්තෙක් කියලා දෙන ඕගලන්ගේ හතරවෙනි ඉත්තා කියලා කිව්වොත් මම නිවැරදි. ඉතින් අපි චෙස් බෝඩ් එක ගැන කතා කරා, කින් ගැන කතා කරා, ක්වීන් ගැන කතා කරා, රුක් ගැන කතා කරා. අද හතරවෙනි ඉත්තා ගැන කතා කරමු. ඉතින් දුවේ පුතේ හතරවෙනි ඉත්තා ගැන කතා කරන්න කලින් මම ඔයාලට හැමදාම කියලා තියෙනවා මොනවා හරි නෝට් එකක් වගේ ලියාගෙන ලොකු දෙයක් අපි ලියන්න දෙන්නේ නැහැ. ඉතින් මොනවා හරි කොලයක් පොතක් පෑනක් ළඟ තියාගන්න කියලා. ඉතින් අපි ඉත්තා ගැන ඉස්සෙල්ලා හඳුනාගෙන ඉමු. බලන්න මේ දන්නවද කියලා. BISHOP බිෂෝප් BISHOP බිෂෝප් කියලා ලියලා තුනේ ඉලක්කම දාලා කතිරයක් ඇඳගන්න. BISHOP බිෂෝප් තුනේ ඉලක්කම දැම්මා කතිරයක් ඇඳගත්තා. ඉතින් දුවේ පුතේ මේක ලියා ගන්න බැරි වුණා නම් වීඩියෝ යනකොට මේක පුෂ් කරලා ඕකන ලියා ගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මම පෙන්නන්නම් බිෂෝප්ගේ චෙස් බෝඩ් එකේ කොහොමද මේ තියෙන්නේ ස්වරූපය කියලා. මේ තියෙන්නේ ඔයාලා දැකලා ඇති. right. දැන් අපි බලමු කොහොමද මේ අපි මේ බෝඩ් එක නැත්තම් අපි දැන් දුරකථන වල තියෙනවානේ චෙස් ගේම් තියෙනවානේ. ඉතින් ඒවල කොහොමද ස්වරූපය සහ මේ ස්වරූපය බලමු. මේ ඉන්නේ හරි. ඔයාලා දැක්කද ඒක? හරි. මේ ඉන්නේ ඔයගලගේ බිෂෝප්. ඉතින් දුවේ පුතේ බිෂෝප් ගැන ඉගෙන ගන්න කලින් මට ඔයගලන්ට පෙන්වන්න දෙයක් තියෙන එක තමයි දැන් මේ වෙනකන් ඉගෙනගත්ත ඉත්තු ටික අපි ස්ථානගත කරලා බලමු සහ බිෂෝප් ස්ථානයේ කොහොමද චෙස් බෝඩ් එකේ වෙන් වෙන්නේ කියලා අපි බලමු. හරි. ඉතින් දුවේ පුතේ කළු පැත්තේ මෙන්න මේ විදිහට C කොටුවේ සහ F කොටුවේ තියෙන ඊට විරුද්ධ පැත්තෙන් සුදු පැත්තේ මෙන්න මේ විදිහට චෙස් බෝඩ් එකේ තමයි මේ විදිහට තමයි දුවේ පුතේ බිෂෝප්ගේ ස්ථානය වෙන් වෙන්නේ. දැන් අපි බලමු මෙතෙක් ඉගෙනගත් ඉත්තු ටිකත් ගෙනල්ලා අපි බෝඩ් එක බලමු. අපේ බෝඩ් එක ටිකෙන් ටික තමයි අපේ කොටු ටික සම්පූර්ණ වෙන්නේ. ඔන්න අපි රුක්ක ගෙනාවා, ඔන්න ක්වීන් ගෙනාවා, මෙන්න රුක්ක ගෙනාවා. මෙන්න මේ විදිහට තමයි දුවේ පුතේ දැනට අපි ඉගෙනගත්ත චෙස් බෝඩ් එක. දැන් ඔයාලට මතක ඇති. පොඩි හිස්තැන් ටිකක් නම් තියෙනවා. මේ අපි ඉස්සරහට හිස්තැන් ටිකත් පුරව ගමු. right. ඉතින් දුවේ පුතේ බිෂොප් ගැන කතා කරනකොට මේ තුනේ ඉලක්කමක් තියෙනවා. මොකද්ද මේ තුනේ ඉලක්කම? ඔයාලට මතකද? ඉත්තන්ට වටිනාකමක් කිව්වා. කින්ටරන් අපි වටිනාකමක් කිව්වේ නැහැ. මොකද? කින් තමයි බෝඩ් එකේ වටිනාම ඉත්ත වටිනාකමක් තීරණය කරන්න බෑ. ක්වීන්ට ලකුණු 9යි, රුක්ට ලකුණු 5යි, බිෂොප්ට ලකුණු 3ක් ලැබෙනවා. ඒ වගේම කතිර ලකුණ තියෙන්නේ මෙයා යන්නේ දුවේ පුතේ ඩයගනල් විදිහට. මෙයාට රෑන්ක් ෆයිල් යන්න බෑ. එහෙනම් මෙයාගේ ලීගල් මූව් එක හරිම පැහැදිලි. මෙයා රෑන්ක් ෆයිල් දිගේ ගියොත් මේක ලීගල් මූව් එකක් නැත්නම් වැරදි යදීමක්. මෙයා යන්නේ කතිරයක් විදිහට විතරයි. හරි? දැන් ඔන්න මම අනිත් ඉත්තු ටික අයින් කරා. මොකද මෙයාලගෙන් අපිට වැඩක් නැහැ මේ වෙලාවේ. ඉතින් දුවේ පුතේ ඔයාලා බිෂොප්ලා දෙන්න පේනවනේ. ඉතින් බිෂොප්ලා දැක්කම ප්‍රශ්නයක් ඔලුවට එන්නේ නැද්ද? එන්න ඕනේ නේද? හරි. මොකද්ද? සුදු බිෂොප්ටයි කළු බිෂොප්ටයි එකතන එන්න පුළුවන්ද? ඕ පුළුවන්. කින්ගෙන් පස්සේ උගන්නන හැම ඉත්තෙකුටම සෑම ඉත්තෙකුටම එක ළඟ ඉන්න පුළුවන් සහ එයාගෙන් අනිත් එක්කෙනා කපන්න පුළුවන් කිසි වරදක් නැහැ. හැබැයි බිෂොප්ගේ පොඩි රහසක් තියෙනවා දුවේ පුතේ. ඔයාලට පේනවද දැන් මේ විදිහට බලන්න? දැන් මෙයා ඉන්නේ සුදු කොටුවේනේ. එතකොට මෙයාට යන්න පුළුවන් සුදු කොටුවල විතරයි. හරිද? වෙන කොටුවකට යන්න බෑ. සුදු කොටුව එක්කන කොළ කොටුවකටක් ගාලා මාරුනොත් ඒක වැරදිදීම කොළ කොටුවට යන්න තහනම්. කොළ කොටුව යන බිෂොප්ට කොළ කොටුවේ පමණයි. එතකොට දුවේ පුතේ සුදුගෙත් එහෙම සුදු කොටු මේ ඉන්නේ කොළ බිෂොප්. මෙයා යන්නේ කොළ කොටුවල විතරයි. මෙයා යන්නේ සුදු කොටුවල විතරයි. දුවේ පුතේ ඉත්තු කපනකොට මේ කොළ කොටුව යන බිෂොප්ට කපන්න පුළුවන් කළුගේ කොළ කොටුවල ඉන්න ඉත්තෝ පමණයි. තේරුණාද? ඒ වගේම
සුදු බිෂෝප්ට එයාට කපන්න පුළුවන් කළුගේ සුදු කොටුවල ඉන්න ඉත්තෝ පමණයි මේක වරද්ද ගන්නන් එපා. ඒක තමයි බිෂෝප්ගේ දුවේ පුතේ රහස. ඉතින් ඔන්න රහසත් කියලා දුන්න. ඉතින් මේ විදිහට වැඩ කරොත් ඔයගලන්ට හරියට බිෂෝප්ගේ ලොකු වැඩක් ගන්න පුළුවන්. මොකද මෙයා හරිය නැවක් වගේ ෂිප් එකක්. නැවක් වගේ තමයි මෙයා ගමනක සරල රේඛාවක හරිය ප්‍රයෝජන දිත්තේ. අනික මෙයාට ජෙට් එක වගේ යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. උඩට පහළට අමඩ දකුණු ඕන තැනක යන්න කිසි ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔය දුර යන්න. හැබැයි උඩින් පනින්න නම් එපා. ඒ වගේම රටාදයක් එකතු කරලා යන්නත් එපා. ඒක සම්පූර්ණයෙන් වැරදි. රයිට්. දැන් ඔයාලා දැක්කම අපි යන විදිහ චුට්ටක් බලමු. මම කළු බිෂෝප්ල දෙන්න මෙහෙම තියලා පෙන්නන්න. ඔන්න බලා ගන්න. මේ දැක්ක නේද ආවා. ඔන්න බලන්න මෙයා. එච්චර දුරක් ආවා. ඕන්න එකක් යන්නත් පුළුවන්. මේ ඕන්න දැක්ක නේද? ඔන්න දැක්කද? මේ දැක්කද? බෝඩ් එක පුරාම ඩයගනල් විදිහට ඕනම දුරකට යන්න පුළුවන්. හැබැයි සුදු කොටුවේ බිෂෝප් යන්නේ සුදු කොටුවල පමණයි. එයා කපන්නේ සුදු කොටු ඉත්ත පමණයි. කොළ කොටුවේ යන බිෂෝප් යන්නේ කොළ කොටුවල පමණයි. එයා කපන්නේ අනිත් පැත්ත එක්ක නෑ කොළ කොටුවල ඉන්න ඉත්ත පමණයි කියලා ඔළුවේ තියාගන්න. මේක වරද්ද ගන්න නම් එපා දුවේ පුතේ. මොකද මේක වැරදුනොත් අනිවාර්යෙන්ම ලීගල් එකක් වෙනවා. ඒ නිසා ඉත්තන් ගැන වෙන මේ කියලා දුන්නේ ඒගොල්ලන්ගේ කතාවල් ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. මේක ලියලා පොතක් කටපාඩම් කරලා කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නිතරම බුද්ධිය පුතේ චෙස් අදින්න මේක පාවිච්චි වෙන්න ඕනේ. සතියේ එක සැරයක් චෙස් කරලා එක දවසක් චෙස් පන්තිය ගිහිල්ලා කවදා චැම්පියන් කෙනෙක් වෙන්න හිතන්නවත් එපා. ඒක බොරු වැඩක්. අපරාධයක් ඒ කාලේ. එහෙම ළමයි ඉන්නවා. සතියේ සැරේ ඉගෙන ගන්නේ. දවස ගාන ප්‍රැක්ටිස් කරන කොච්චර කිව්වත් ඉගෙන ගන්නේ නැහැ. එක දවසක් කරලා එනවා. ඉතින් ඒගොල්ලෝ ප්‍රතිඵලත් නැහැ. අපරාධේ කාලේ සහ උගන්නන කාලේ අපරාධයක්. ඉතින් දුවේ පුතේ වලට ලංකාවේ නෙමෙයි ලෝකේ චැම්පියන් කෙනෙක් වෙන්න ඕන නම් දවස ගානේ අනිවාර්යෙන් දන්න විදිහට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා මහා දෙයක් දන්නේ නැහැ කියලා හිතන්න එපා. අනික මේ චෙස් අදින්න මේ කවුරුත් දෙන්න අවශ්‍යතාවයක් නැහැ. තමුන් තනියම කරන්න පුළුවන්. තනියම ඉගෙන ගන්න තියෙන්නේ. කවුරුත් දන්නේ නැහැ කියන්න එපා. තනියම ඉගෙන ගන්න. මේ තියෙන හොඳට බලන්න වීඩියෝ බලන්න පොතේ පතේ තියෙන දේ බලලා තනියම ප්‍රැක්ටිස් කරන්න. ඒ නිසා හොඳට ඔළුවේ තියාගන්න. මොකද පාඩමක් කරලා පොත පුරවන එක නෙමෙයි චෙස් කියන්නේ. තනිකර දුවේ පුතේ මෙන්න මෙතන ඕගලන්ගේ හදන්න ඕනේ. මෙතන හැදුවොත් තමයි ඔයාලා චැම්පියන් කෙනෙක් විදියට යන්නේ. ඒ නිසා දුවේ පුතේ ඒක හොඳට කාරණා මතක තියාගන්න. ඉතින් දැන් බලමු අපි මේ ඉත්තන්ගේ කොහොමද කපන්නේ කියලා. හරි. මම සුදු බිෂෝප්ල දෙන්නගෙන් තමයි කපන්න තෝරගත්තේ. මම ඒ දෙන්න ස්ථානගත කරන්න මේ විදිහට. හරි. අපි දැන් ඉත්තු ටික තියාගෙන යමු. මොනවා විදිහට මම තැනින් දුවේ පුතේ ඉත්තු ටික තියාගෙන යන්නම්. ඔයාලා හොඳට බලා ගන්න. ඔයාලට පුළුවන් මේ විදිහට චෙස් බෝඩ් එකේ මේ විදිහට පාඩම් බලලා තැන් වල ඔයාලට කැමති මේකින් උදාහරණයක් අරගෙන ඔයාලට කැමති තැන් වල තියාගෙන යන්න පුළුවන්. හරි. මම ඉතින් බෝඩ් එක පුරාම කැපෙන්න පුළුවන් ඉත්තු ටික තිබ්බා. හරි දුවේ පුතේ දැන් අපි ඉත්තු ටික කපන්න එහෙනම් පටන් ගමු. හරි මම මුලින්ම පටන් ගන්නවා. සුදු බිෂෝප්ගෙන් කළු බිෂෝප් ඔන්න ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න බිෂෝප්ලා දෙන්නකින් බිෂෝප්ගෙන් බිෂෝප් කපන්න පුළුවන් කියන දේ ඔන්න සැකයක් තියෙනවා නම් සැකේ මේ වෙලාවේ අයින් කරගන්න. ඔන්න කැපුවා. මේ දැක්ක නේද? හරි. අපි දැන් අනිත් ඉතර අවස්ථාවක් දෙමු. ඔන්න යාගෙනොත් කැපුවා. හරි. රයිට්. බලමු මෙයාගේ. මේ දැක්ක නේද? අපි දැන් මෙයාගෙන් මෙයා කපමු. හරිද? හරියට හරි. ඊට මෙයාගේ. හරි. හරි දුවේ පුතේ. දැන් මට කියන්න මේ සුදු බිෂෝප්ගෙන් කපන්නිත් එක්ක කොහෙවත් ඉන්නවද? බිෂෝප්ලා දෙන්න ඉන්නවා. සුදු බිෂෝප් කපන්නිත් එක්ක නෑ නේද? එන්න එකම ඉත්තත් ඉන්නේ. කොළ කොටු ඉන්නේ. එහෙනම් කොළ කොටුවේ නම් ඔයාලා කාවද අල්ලන්න ඕනේ? කොළ බිෂෝප්ගෙන් තමයි යාව කපන්න ඕනේ. ඔන්න අපි ඉත්ත කැපුවා. දුවේ පුතේ
මම කියන දේවල් හොඳට මතක තියාගන්න. රටා දෙයක් එකට නම් කරලා යන්න එපා කවදා. උදාහරණයක් විදියට ඔයාට මෙතන ඉඳන් මෙතනට එන්න පුළුවන් නම් එකපාරෙන් එන්න පුළුවන්. හැබැයි ඔයාට මෙතනට යන්න ඕනේ නම් සමහරවිට මේ හැරි විතර යන්න ඕන නම් මෙහෙම ගිහලා මෙහෙම එකපාරෙන් එනවද? නෑ නෑ. ඒක ලීගල් මූව් එකක්. ඔයාට මෙතනට එන්න ඕනේ නම් ඉස්සල්ලා ඇවිල්ලා ඉලක්කය අරගෙන චුට්ටක් රැඳී ඉන්න සිද්ධ වෙනවා. රටා දෙයක් එකට නම් අදින්න එපා දුවේ පුතේ. ඒක වැරදි. ඒක වැරදි ඇදීමක් නේ. එහෙම කරන්න එපා. මට කෙලින් එන්න පුළුවන් එකපාරේ ප්‍රශ්නයක් නෑ. ඉත නැත්තම් එන්න. ඉතින් ඇඟුඩින් පයින්නත් යන්න එපා. මෙයාට එහෙම කරන්න බෑ. එතකොට ඔයාට මෙතනට එන්න ඕන නම් පළවෙනි පාර ඇවිල්ලා ඉඳලා දෙවෙනි පාර ඉත්ත කපන කොටත් එහෙමයි. දැන් ඔයාට හිතනවා නම් දුවේ පුතේ මෙතන ඉත්තෙක් ඉන්නවා කියලා. ඔයා ඉන්නේ මෙතන නම් ඔයාට ඉස්සෙල්ලා යාගේ ඉලක්කය ගන්න වෙනවා. මේ ඉලක්කය ගත්තා. ඊට පස්සේ තමයි කපන්න. නැත්නම් එකපාරෙන් වෙලා මෙහෙම වෙලා මෙහෙම කපනවද? අපෝ එපා. ඒක ලීගල් මූව් එකක්. එහෙනම් මෙහෙම ඇවිල්ලා නවත්තලා ඊළඟ වතාවේ කියන්නේ සුදු නැද්දේ කළු වැද්දට පස්සේ තමයි මෙයාව කපලා දාන්නේ. කවදාවත් රටා දෙක එකට අදින්න එපා දුවේ පුතේ. ඒක වැරදි. දැන් අපි එකපාරෙන් ඉත්ත කපන විදිය බැලුවා. දැන් බලමු අපි දෙපාරෙන්. හරි. මේ බිෂොප් ගෙන් මේ ඉත්තව කපන්න පුළුවන්. මොකද එයා සුදු කොටුවෙන් ඉන්නේ නේද? කපන්න පුළුවන් නේ. හරි. එකපාරෙන් කපන්න පුළුවන්ද බලන්න. බෑනේ. අහුවෙන්නේ නැහැ. ඒ නිසා යාට සිද්ධ වෙනවා දෙපාරෙන් කපන්න. බලමු. 1 2 තව එකක් බලමු. 1 2 ඉලක්කය ගත්තා. ඊළඟ පාට එක්කන අවස්ථාව ගියා. දෙවෙනි අවස්ථාවෙන් තමයි අපි ඉත්ත කපන්න එකපාරෙන් කපනවා වගේ නෙමෙයි දෙපාරෙන් කපනකොට අපිට පුංචි විරාමයක් සහ ඉවසීමක් තියෙන්න වෙනවා. නැත්නම් එකපාරෙන්ම කපාගෙන ගියොත් ඒක ලීගල් මූව් එකක් වෙනවා. ඉතින් දුවේ පුතේ ඔය ටික තමයි කියලා දෙන්න තියෙන්නේ බිෂොප් ගැන. හරිම ලේසි. මේ අමාරු දේවල් නෙමෙයි. අමාරු පාඩම් තව ඉස්සරහට තමයි. මේ හරි ලේසි. ඉතින් බිෂොප් ගැන මොනවද දැනගත්තේ ඔයාලා? බිෂොප් යන්නේ ඩයගනල් විදියට. එයාගේ ලීගල් මූව් එක මොකද්ද? රෑන්ක් ෆයිල් ගියොත් කෙලින්ම ලීගල්. උඩින් පයින්න පුළුවන්ද? බෑ බෑ බෑ. රටා දෙක එකට එකතු කරලා යන්න පුළුවන්ද? අපෝ බෑ. එහෙම යන්න බෑ. එතකොට සුදු කොටු යන බිෂොප් යන්නේ සුදු කොටු වල විතරයි. එයා කපන්නේ සුදු කොටු වල ඉත්තෝ විතරයි. කොළ කොටු යන බිෂොප් යන්නේ කොළ කොටු වල විතරයි. එයා කපන්නේ එහා පැත්තේ එක්කනයි කොළ කොටු වල විතරයි. බිෂොප්ගේ වටිනාකම ලකුණු 3යි. ඉතින් මම හිතනවා මගේ දුවල පුතාලට මේක හොඳට මතක තියෙන්න ඇති කියලා. චෙස් නීති ගැන මතක තියාගන්න. ඉත්තෙක් ඇල්ලුවොත් අනිවාර්යෙන්ම මොකද කරන්න ඕනේ? අනිවාර්යෙන් අදින්න වෙනවා. හැබැයි අදින්න බැරුව හිර වෙලා ඉන්නව නම් සමාවත් වෙන්න. හැබැයි ඒක ලීගල් නෑ. ඔයාලට තව ඉත්තෙක් අදින්න පුළුවන්. හැබැයි ඒ ඉත්ත අදින්න පුළුවන් නම් අනිවාර්යෙන් ඔයාලට අදින්න සිද්ධ වෙනවා. ඒ වගේ ඉත්තෙක් අල්ලලා තිබ්බට පස්සේ අතෑරියොත් ඒක අනිවාර්යෙන්ම තියන්න ඕනේ. හැබැයි එහෙම කරන්නේ නැහැ කියන එක ලීගල් නෙමෙයි. හැබැයි ඔයා අනිවාර්යෙන් කරන්න ඕනේ. ඊළඟ පාර එහා පැත්තේ ඉත්තෙක් අපි අල්ලලා මෙන්න මේ විදිහට කපන්න කියලා අරගෙන පස්සේ තියන්න බෑ. මෙයාව ඇල්ලුවා කියන්නේ වාට කපන්න වෙනවා. හැබැයි එහෙම කරන්නේ නැහැ කියලා ඒක ලීගල් නෙමෙයි. හැබැයි දුවේ පුතේ කරන්න වෙනවා. ලීගල් නෑ හැබැයි කරන්න ඕනේ. ඔන්න වගේ නීති රීති ගොඩාක් තියෙනවා. සහ ලීගල් මුස් ගොඩාක් තියෙනවා. අපි හිමින් මේ ගැන කතා කරමු. ඉතින් දුවේ පුතේ අද වෙනකොට ඔයාලා ඉත්තෝ 4ක් ඉගෙන ගත්තා. කිං, ක්වීන්, රුක් සහ බිෂොප්. ඊළඟ පාඩමේ තියෙනවා ටිකක් අමාරු මිත්තෙක් ඉන්නවා. මෙයා තමයි චෙස් ක්‍රීඩාවේ උගන්වන්න සහ ඉගෙන ගන්න ඉන්න හරිම අමාරු ඉත්තා. මෙයාගේ රටාවත් හරිම වෙනස්. ඉතින් එයා ගැන බලමු ඊළඟ පාඩමෙන්. ඉතින් ඔයාලා වීඩියෝ ටික හොඳට බලන්න දුවේ පුතේ. නැවත බලන්න. දෙයක් ඉගෙන ගන්න. මොකද ඉගෙන ගන්න එක තමයි ඉගෙන ගන්න තමයි අපිට තියෙන සතුට. ඔයාලා ඉගෙන ගන්නවා නම් ඉතින් ඉගෙන ගන්න, subscribe කරන්න, share කරන්න, හොඳට වීඩියෝ ටික බලන්න. ඉතින් අදින් මේ මොහොතේ පාඩම අවසానයි. ඉතින් හොඳට බලා ගන්න. මේ තමයි ඉන්න බිෂොප් අද කරපු පාඩම. ඉතින් මෙයා යන්නේ ජෙට් එක විදිහට ඕන කොටුවක යන්න පුළුවන් ප්‍රශ්නයක් ඇත්තෙම නැහැ. දුවේ පුතේ තව හිස්තැන් ටිකක් තියෙනවා. මේ අපි ඉස්සරහට පුරවමු නේද? ඒ ටික පුරවලා බලමු. ඉතින් දුවේ පුතේ අදට මම සමු ගන්නවා. මම හිතනවා පාඩම හොඳට තේරෙන්නේ නැති කියලා. ඒ දුවේ පුතේ තවත් අලුතෙන් පාඩමක් අරන් එන තුරු හැමෝටම සුබ දවසක්. ස්තුතියි.